කොහොමද ඔයාලට? ඉතින් මගේ 2026 අවුරුද්දට කරන පළවෙනි ව්ලොග් එක තමයි මේක. ඉතින් මේක මට කවදාවත් අමතක නොවන සහ ලස්සනම මෙමරි එකක් ඉඳ තමයි මම මේක ව්ලොග් එකක් විදියට ෂෙයා කරගන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ thumbnail එකෙන් මොකක්ද කියලා. අපේ චෝටි වැනිකට මුලින්ම අකුරු කියවපු දවස තමයි මේ ව්ලොග් එකෙන් ෂෙයා වෙන්නේ. ඉතින් මේ අපි අකුරු කියවන්නේ කලින් කැලණි පන්සලට පූජාවක් තියන්න හිතුවා. අර අකුරු කියවන කොලේ තියෙනවා අර පූජාව කරන්න කියලා. ඉතින් මේ කැලණි පන්සල් යන්න කලින් මම අර බඩු ටිකක් ගන්න එළියට ගියා චූටි මණිකත් එක්ක. ඊට පස්සේ ඉතින් මේ ඔක්කොම රෙඩි කරගෙන තාත්ති එනකොට ඔක්කොම රෙඩි කරගෙන තියාගන්නවා. පූජාව කරන්න යන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ලේස්ති උනේ පූජාවට යන්න. ඉතින් තාත්ති ආවට පස්සේ අපි ලේස්ති වෙලා තාත්තිත් එක්කම පිටත් වුණා. මේ හවස 4ට විතර ඇති කියලා මට මතක විදිහට 4ට විතර ඇති. අපි එනනේ අපේ චූටි මැනික. දැන් ඉතින් එයා ඩ්‍රයිව් කරන සිහිය තමයි තියෙන්නේ තාත්තිත් එක්ක. ඒ චූටි දුරක් ඔය වගේ එකක් යනවා. ඉතින් මේන් රෝඩ් එකට එකක් යන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට අපි පිටත් වුණා. ඉතින් අපි කැලණි පන්සලට ඔන්න ඔය විදිහට ඇවිල්ලා පූජාව රෙඩි කරගන්න ලේස්ති වුණා. අපේ චූටි මැනිකට ඒ කියලා තිබ්බා පුළුවන් නම් පහන් 76ක් පත්තු කරන්න කියලා. ඉතින් අපි ඒවත් ඔක්කොම රෙඩි කරගෙන ගිලම්පස හදාගෙන පැන් පුරවගෙන ඒ ඔක්කොම රෙඩි කරගෙන තමයි ආවේ. ඉතින් චූටි මැනිකගේ අත් දෙකේම ওই විදිහට පූජා කරනවා ගිලම්පස හැමදේම. ඔන්න ඔය විදිහට තමයි අපි ලස්සනට මේ දේවල් ලේස්ති කරගත්තේ. මේ තියෙන්නේ අපේ පහන් 76 එක විදියට හරිම ලස්සනට මේ විදියට පත්තු කරා. ඉතින් හරිම ලස්සනට පිළිවෙලට පූජාව ඉවර කළා. අපි එහෙම පිටත් වුණා ගමේ එන්න. මේට පහුවෙනිදා උදේ අපි මොකද හස්බන්ඩ්ලාගේ ගෙදර තමයි චූටි මැනිකගේ අකුරු කියවීමේ ඒ සෙරමනි එක තියන්න හිතුවේ. මොකද ඉතින් ගෙදර අපේ ගෙදර කවුරුවත් නැහැනේ. කට්ටිය හැමෝම ඉන්නේ හින්දා අපි එහෙ තියන්න හැදුවා. ඉතින් මේ ඔයගොල්ලෝ දැක්කේ අපේ අම්මාව එක්කන් එන මං හස්බන්ඩ්ගේ තාත්තත් එක්ක අපේ ගෙදරට යන ගමන්. ඉතින් එදා තමයි අපේ අම්මගේ බර්ත්ඩේ එකක් තිබුණේ. ඉතින් අපේ අම්මා එනකොට බර්ත්ඩේ එක සර්ප්‍රයිස් පාටි එකක් ওই විදිහට ලේස්ති කරලා තිබුණා අම්මට. මොකද කලින් දවසේ අම්මා අපේ අම්මලා තාත්තලා ආවත් ඒගොල්ලන්ගේ ගෙදරට හස්බන්ඩ්ලා ගෙදරටම අපි එක්කගෙන ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අම්මා සර්ප්‍රයිස් උනේ බර්ත්ඩේ එකට. ඉතින් පාටි එක ඔක්කොම ඉවර කරලා අපි රෑම ඔක්කොම ලේස්ති කරගන්නවා කියලා අස්පස් කරගන්නවා කියලා හිතුවා. මොකද උදේට කරදරේ නිසා. ඉතින් අපි ඔන්න ඔය විදිහට ඔක්කොම අස්පස් කරගෙන ටික හිමින් චූටි මැනිකගේ වැඩේට අවශ්‍ය බඩු ටික හිමින් ඔන්න ඔය විදිහට ලේස්ති කරගත්තා.
ලේස්ති කරගෙන ඉවර වෙලා අපි නිදා ගන්නකොට රෑ 12:05 කොහොම හරි මේ ඊට පහුවෙනිද උදේ පාන්දර මං ඉතින් චූටි මැනිකට හම්බෙච්ච ප්‍රසන්සේ හැමදේම ලස්සනට තියලා ලස්සනට ඒ ටික උදේ පාන්දර ඇරේන්ජ් කරගන්න විදිය තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් ලස්සන මල් ටිකකුත් තිබුණා උදේ පාන්දර මං ළිඳ ළඟට යද්දි. ඉතින් ඒ ටිකත් මං ඔන්න ඔය විදියට කඩාගත්තා චූටි මැණිකගේ සෙරමනි එකේ ටේබල් එක ලස්සන කරගන්න. ඉතින් ඔන්න ඔය විදියට අපි හරිම ලස්සනට කිව්ව විදියටම පූජාව ලේස්ති කරගත්තා ඔන්න ඔය විදියට. මේ වෙලාවේ මට දැනෙච්ච හැඟීම විස්තර කරන්න මට වචන නැහැ. මං හිතනවා හැම අම්ම කෙනෙක්ටම එහෙම වෙන්න ඇති කියලා. මගේ රත්තරන් පුතේ මුලින් ඔයා හොඳ ගුණගරුක පිරුණු මනුස්සකම් පිරුණු හොඳ පුතෙක් වෙන්න. ඊට පස්සේ ඔයා ඉගෙනින් කටයුතු වලින් ඉහළටම ගිහිල්ලා ඔයා කැමති කෙනෙක් වෙන්න. ඔයාට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ඔයාගේ අම්මා තාත්තා වගේම ඔයාගේ පවුලේ හැමෝම ඔයාට විශ් කරනවා පැටියෝ. අදින් ඇරඹුණු මේ ගමනේ ඔයා ලස්සනට ඉදිරියට යන්න මගේ මැනික, ඔයාගේ අම්මයි තාත්තයි ඔයාගේ පිටිපස්සේ යෝධ හෙවණැලි දෙකක් වගේ ඉන්නවා. ඔයා ලස්සනට මේ ගමන ඉදිරියට යයි කියලා අම්මයි තාත්තයි විශ්වාස කරනවා මගේ රත්තරනේ.
චූටි මැනිකගේ ටීචර් නැන්දි. මේ ඉතින් හස්බන්ඩ්ගේ අක්කා. එයා ටීචර් කෙනෙක්. එයාත් මේ විදිහට අපේ චූටි මැනිකට අකුරු කියලා දුන්නා. ඉතින් ඇත්තටම මේ vlog එකට වොයිස් කරන්න අමාරුයි කියලා මම දැනගත්තේ මේක වොයිස් කරද්දී. මොකද මට තේරෙන්නේ නැහැ. මට ඇඬෙනවා මේක දකිද්දී. මම දන්නේ නැහැ ඒ සතුට වැඩි කමටද මට තේරෙන්නේ නැහැ ඒකට. ඉතින් කොහොම හරි සෙරමනි එක ඔක්කොම ඉවර වුණා. ඇත්තටම අපේ චූටි මැනිකට නම් තිබ්බේ අකුරු කියවන සිහියක් නෙමෙයි. ඔන්න ඕකට තමයි අපේ චූටි මැනිකට සිහිය නැතුව තිබුණේ. එයාගේ ප්‍රසන්ස් ටික ඕපන් කරලා බලනකම්. ඉතින් අර ටික ඔක්කොම ඉවර වෙනකන් දැන් ඉවරද අම්මී දැන් ඉවරද කකා ඔන්න ඕකට තමයි හිටියේ. ඉතින් ඔය ගොඩාක් දිග මේ වීඩියෝ කෑල්ලක් මම ස්පීඩ් කරලා දැම්මා. මොකද කවදා හරි එයා දකිවිනේ මේවා. ඒක නිසා පේනවනේ පුදුම සතුටක් තියෙන්නේ. ඇත්තට ඉතින් එයාලට මේවා තේරෙන්නේ නැහනේ. එයාලට ඕන තෑගි. ඉතින් හරිම ආසාවෙන් එයාගේ පවුලේ හැමෝම එයාට තෑගි එවුවා. ඉතින් ඒ දේවල් එයා හරිම ආසාවෙන් බලන විදිය තමයි ඔය ඉතින් පේන්නේ. ඉතින් තාත්තේ චූටි මැනික පින්ක් කලර් වලට ආස හින්දා පින්ක් කලර් කේක් එකක්ම අරගෙන ඇවිත් තිබුණා. ඉතින් අපි ඒකත් ඔක්කොම චාරිත්‍ර ටික ඉවර වෙලා ඔන්න ඔය විදියට කට් කරා. එයා හරිම ආසයි ওই වැඩේට. පේනවනේ ආගේ සතුට. ඉතින් ඔන්න ඔය විදිහට හැමදේම ලස්සනට පිළිවෙලට ඉවර වුණා. ඉතින් කවදා හරි ඔයා ලොකු බබෙක් වෙලා මේක බලලා ඔයා සතුටු වෙයි කියලා මං හිතනවා පැටියෝ. ඒකින්ද තමයි ඔන්න චූටි වීඩියෝ කෑලි අරගෙන අම්මි ඔයාට vlog එකක් හදලා දැම්මේ. ඉතින් අද දවසට ඔච්චරයි. එහෙනම් ගිහින් එන්න. Thank you for watching. Bye bye.